second ice cream තමයි අද දවසේම කන්නේ. අන්න දැක්කේ අම්මා තාත්තයි vlog එක කරන්න ඕන විදිහ කියලා දෙනවා. ඒකට ගොඩක් දෙමනේ thank you. දන්සල් ලස්සනට වෙන්නන්න ඕනේ සන්නවාලගේ යාළුවා ඉන්නවා අතන මල්ලි. අද මේ ඉන්නකෝ ඒක අනිත් වීඩියෝ එකෙන් ගන්න. මල් කුමරිය මේක තරහ වෙලා. තාත්තා පෙන්නන්නක ගොඩක් අය තාත්තා ඉන්නවා මෙතන. ඇහෙනවනේ කේනු කෑ ගහනවා මෝඩයා. තුන්වෙනි අයිස්ක්‍රීම් දන්සලට යන්න හදන්නේ. යන්න. Hi guys. අද ඔයාලට ටිකක් වෙනස් vlog එකක් ගේන්න හදන්නේ. දැන් හෙට වෙසක් දවස. අද මට ෂූටින් තියෙනවා. අද ෂූටින් තියෙන්නේ මට ස්කූල් එකේ ෂූටින්. ඉතින් මේකේ behind scenes ඔයාලට ගේන්න වෙන්නේ නැහැ. ස්කූල් එකේ මොසරයක් නැහැ. ඉතින් මම ඒ වුණාට රෙදි මොලවත් ෂූටින් තියෙනකොට ඔයාලට අනිවාර්යෙන්ම රොම්ස් එක behind scene අරන් දෙන්නම්. දැන් යන ගමන් ඉන්නේ. අද අපි හවසට ෂූටින් ඉවර වෙලා මාතර ගෙදර යන්නත් බලාපොරොත්තු තමයි යන්නේ. බලමු ෂූටින් ඉවර වෙනකොට ගොඩාක් රැව යන්න වෙන්නේ නැහැ. හෙට තමයි හැමුණත් ටික අපි බලමු මොකද වෙන්නේ කියලා. ස්කූල් එකේ ඇතුළට අප්ඩේට් දෙන්න බෑ. දැන් යනකොට දෙන්නම්. ඊට පස්සේ ෂූටින් ඉවර වෙලා ඒක අප්ඩේට් දෙන්න. ඕකේ බයි. අම්ම බෑග් එක දෙන්න. අර බෑග් එක දෙන්න. බෑග් එක ඉස්සෙල්ල දාන්නේ. අද ට්‍රාන්ස්පෝර්ට් නුත් නෑ. අපි යන්නේ පික්නි එකක් දාගෙන ඒ නිසා. No, oh my guys, අද දවස් ඉවරුනේ. ඉතින් මාතරට එද්දි වෙලාව තමයි මේ. අද නම් ඉතින් ගොඩාක් මහන්සි. 2000 years later. Hello. ඊයේ මේ vlog එකේ ඉතුරු ටික තමයි මේ අද ගේන්නේ. ඊයේ රෑ මට හරියට කතා කරගන්නවත් උන්නේ එක වීඩියෝ එකකවත්. මොකද හරි මහන්සියෙන් හිටියේ ෂූටින් ගිහිල්ලා. ඉතින් ගෙදර එනකොට රෑ එකයි ගානක් විතර වෙලා මම 12යි ගානක් වගේ ක්ලිප් එකක් ගත්තා අප්ලෝඩ් කරන්න. දැන් ඉතින් අපි යනවා අද වෙසක් දවසේ. දැන් අපි යනවා වෙසක් බලන්න. අම්මයි තාත්තයි මල්ලි මමයි යනවා. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. දන්සල් එහෙමත් තියෙනවනේ අද. ඉතින් මගේ vlog එකත් එක්ක ඉන්න මම ලස්සනව පෙන්නන්න ඉස්සරහට. අද මේ ඉන්නකෝ ඒක අනිත් වීඩියෝ එකෙන් ගන්න. අද අම්මගේ සීට් එකේ තමයි මම යන්නේ. දන්සල් ලස්සනට පෙන්නන්න ඕනේ සන්නවාලගේ යාළුවා ඉන්නවා අතන මල්ලි. තාත්තත් යනවා. තියනවා. ඔයාලට ලස්සන වීඩියෝ ක්ලිප් එක පෙන්නන්න ඕන නිසා අද අම්මගේ තැන තමයි මම ඉන්නේ. අයිස්ක්‍රීම් නේ. අන්න දැක්කේ අම්මා තාත්තයි vlog එක කරන්න ඕන විදිහ කියලා දෙනවා. මේ මොනවාද? දන්සල් යන්න ඕන ෆුඩ් සයිකලේලු. ඊට පස්සේ අම්මා කියනවා දන්සල් දවසේ මට කතා කරන්න තේරෙන්නේ නැහැ නේ vlogs වලට තාම කියලා දෙනවා මට ඒ නිසා. Wait a minute. Who are you? අමල්ලි. කේනු
කියන්නේ මෙයාලා. හායි කියන්න කටේ. හායි. එයා එච්චරයි නේද මගේ එදා vlog එකේ කිව්වා. මෙයාට ඒ උනාට යාළුවෝ ගොඩක් ඉන්නවා මගේ vlogs බලන අය. මෙයාට හරි කැමතියි. නේ? ඔයත් එයාලට ආදරෙයි නේ? ආ? කියන්න. ඔව් ලැජ්ජයි. අයිස්ක්‍රීම්ද? අයිස්ක්‍රීම්. අයිස්ක්‍රීම් දන්සලක් තියනවා. හරි බැස්සා. යමු අයිස්ක්‍රීම් ගන්න. දන්සල් පොලිමේ ඉන්නේ කොමල්ලි තාත්තා නම් ආවෙත් නෑ. ඒකට ගොඩක් දැම්මනේ thank you. අම්මලා ඊයම් ගොඩක් අය ගත්තා. යෝගට් ඔව් පොලිම ලොකු පොලිමක් තිබුණා. ගත්ත මම වීඩියෝ දන්සල් තියනවා නේද ගොඩ මේ දන්සල්ද මේ භක්ති කී මොනවාද? ඉච්චර වාහනනේ මාතර බීච් එක මේ එහෙම නෙමෙයි. මම කියනවා මෙන්න මේ පොඩි පොඩ්ඩක් දිගේ ගන්න මෙහෙම යනකොට ලයිට් එක යනවා. කමලවල මෙහෙම දාන්න ඕන පල්ලයට. මම කියන්නේ අර මෙහෙම කොට එකක් තියෙනවා පොඩි ඉරක් අක්කු කියලා. ඒකෙදි මෙහෙම පල්ලෙන් ලයිට් එක යන්නේ. අන්න ඒක ලස්සනයි. බීච් එකේ දන්සල් නෑ නේද අද? බීච් එකේ දන්සල් නැහැ නේද? ඇයි වෙනද තියන්නේ නැද්ද මෙතන දන්සල්? බීච් එකේ එහෙනෝනේ කේනු කෑ ගහනවා මෝඩයා. තාත්තගේ දන්සල මේක තමයි අච්චර දන්සල තියෙන්නේ මේ දන්සලාව දන්සල ගත්තා. පොලිම් වලින් නෑ. මම නම් දන්නවා. අයිස්ක්‍රීම් පොලිමට ගියෙත් නෑ තාත්තා. හොඳ නෑනේ කඩුවේ. නෑ මාරම ලස්සනයි මේ කඩਿੱත්. පරවි දූපත මේ මෙහෙම පෙන්නන්න තමයි වෙන්නේ ඔයාලට. යන්න බෑ තුලට මම යන්න හැදුවේ. අර පාලමෙන් ගිහිල්ලා එහෙම යන්න තියෙනවා ඒතුලට. මේ දැන් ඒක ඔයාලට පෙන්නන්න වීඩියෝ එකේ. යන්න බෑ තුලට මාර රස්නේ අර ටික යනකොට බීච් එක. පිටිපස්ස මඩු ඔබ දෙකනේ දේවල්. රැට වගේ ආවනම් හොඳයි හැබැයි නේද? තියෙන්නේ අම්මා අර පිටිපස්ස දේවල්. වීඩියෝ එකෙන් පෙන්නන්න. ඔව් කුඩේ ගෙනාවන යන්න තිබුණා හැබැයි. මේ ටික ලස්සන නෑනේ. හා කූල්. ගැමුණු කියන්නේ මොකද්ද? ආතා ගමන ඒවා. අපි ආවේ පන්සලකටත් යමු කියලා හිතාගෙන මෙහෙ මේ ඒ උනාට මාර අවුවක් තියෙන්නේ පරවි දූපතට හරි යමු කියලා හිතන් ආවේ ඔයාලට ඒක පෙන්නන්න මේ පුදුම රස්නයක් වාහනේ ඇතුළේවත් යන්න බෑ මේ රස්නේනවා. එතකොට අර හරි අමාරුයි එළියට බහැලා ඇවිදින්න මේ මිනිස්සු ඉතින් ඉන්නවා ඒ උනාට හරි අමාරුයි මේ ඉතින් ඒ නිසා ඔයාලට එහෙම මුකුත් පෙන්නන්න වෙන්නේ අර කොහෙද අම්ම යන්න හිටියේ අර පන්සල වෙහෙරහේන පන්සලට යන්න හිටියේ. එහෙත් මේ ගොඩක් අවුවයි මේ වගේ මේ තේරුමක් නෑ ගිහිල්ලා හවසක එන්න තිබුණේ මේ දෙයාවනේ අපි දාල්නේ ආවේ ඒ නිසා. දැන් වෙලාවත් දැන් 12 එකයි දැන් වෙලාව. ඉතින් හරි රස්නේ වෙලාව නිසා කොහෙවත් යන්න බෑ. ඉතින් කොහොමද තියෙන දන්සලක් අරගෙන තායි ගෙදර යනවා. ආයි
අයිස්ක්‍රීම් දන්සලා තිබ්බත් ආයි කමු. කේනු නම් තරහ වෙලා ඉන්නේ. කේනුව මේ පළවෙනි උපතට එක්කන් ගියේ නෑ කියලා, අවු එක්කන් ගියේ නෑ කියලා එයා තරහ වෙලා ඉන්නේ. මේ එයාට අවුවේ යන්න ඕනේ. මල් කුමරිය මේක තරහ වෙලා. 2,000 years later. අනිනාවා. ඔය ෂට් එක අරින්න එපා. AC දාලා තියන්නේ. මේ වහන්න. මගේ ගෙදර. ආ? පුතාගේ දැම්ම නේද මේක? කොකේරු. මොකද දඟලන්නේ? අර වීරෝනේ දඟලන විදිහ. A few moments later. ෆෝන් එක අතට දුන්න මෙයාළුවේ. නැත්නම් තරහයි. අම්මා ගමේ කිරි ගන්නා. ගමේ ආනේ. කියන්න. කේනු දාන සින්දු බලන්නකෝ. ඊයෝ නෝඩාගෙන්න බෑ. මේක දාගෙන යාගේ සිද්ධි බස් නැතුව කට්ටිය ඉන්නා පාරේ මේ අද පොයේ ටිකක් අඩුයි බස්. සෙකන්ඩ් අයිස්ක්‍රීම තමයි අද දවසේම කන්නේ. තාත්තකෝ වාහනේ කොතරද? අම්මලාත් යනවා ඉස්සරහ. ආරච්චි. තුන්වෙනි අයිස්ක්‍රීම් දවසලට යන්න හදන්නේ. යන්න. ට්‍රැෆික්. කවුරුත් බලන්නේ. ඇත්තටම ලස්සනයි. thank you. අපි ආවංකල් මාතර ගිහිල්ලා මේ සෙට් එක කාරේ යන්න පුළුවන් නේ කියලා. දවසල් ඇති කියලා බලන්නත් එක්ක. අයිස්ක්‍රීම් තුනකට ගියාද? හරි යනවා. ගයිඩ් අන්න කකුලේ හොඩේ රඟ දාන්නවා. මොන වීඩියෝ එකද? කොහොමද වෙන්නේ? ඕක ගන්නේ හද? ඕක ගන්න ෆෝන් එකේ හදද? කොමුණු ගෙඩිය වලට තියකිනකෝ. කේනු. අපි දැන් තමයි ගෙදර ආවේ. අපි අයිස්ක්‍රීම් දවසල් 3කට ගියා. දවසල් 3කට ගිහිල්ලා ඉතින් දැන් ගෙදර ආවා. එහෙනම් මම අද මේ vlog එක එන්ඩ් කරනවා. මාත් එක්ක දිගට වින මගේ වීඩියෝස් හැමදාම බලන්න. මම ලස්සන vlogs ඉස්සරහට ගේන්න. ඔයාලා හැමෝටම සුබම සුබ වෙසක් මංගල්‍යයක් වේවා.